දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවන්ලා සියලු දෙනාට මොන ඉතින් වෙනද වගේ මන්දත් අරගෙන ආවේ මැද පෙරදිග රට ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක යනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා ඉතින් වෙනද වගේ අද දවසේ කරනගෙන සෑම වැඩක් වගේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා good morning ඔයාලා සියලු දෙනාට ඉතින් අද 2025 10 වෙනි මාසේ 8 වෙනිදා ඉතින් අපි වැඩි විස්තර වීඩියෝ එකට ගිහින්ම කතා කරමු ඉතින් අපි බලමු මැද පෙරදිග රටක ඉඳලා ලංකාවට මුදල් යනවා නම් ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා ඉතින් ඉස්සරම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල රුපියල් 298.74ක් වෙනවා. ඒ වගේම විකුණුම් මිල වෙනවා රුපියල් 306.23ක්. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් වෙනවා රුපියල් 302.86ක්. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 800.45යි. ඒ වගේම අල් අන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරහම් එකක් රුපියල් 82යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 86.74යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 427.17යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඔමාන් රියල් එකක් රුපියල් 785.45යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියල් එකක් රුපියල් 82.75යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 987.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google රේට් එකේ වෙනවා රුපියල් 988.58ක්. ඉතින් ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ අල්මෝල්ලා අල්නාද BC වලත් රුපියල් 965 රුපියල් 988 අතර රජ මේතර කැමති එක්ස්චේන්ජ් එක කරලා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 353.11ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් වෙනවා රුපියල් 233.76ක්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් වෙනවා රුපියල් 198.76ක්. ඒ වගේම මලේසියන් රින්ගිට් එකක් වෙනවා රුපියල් 71.73ක්. ඒ වගේම ඊශ්‍රායල් සේකර් එකක් වෙනවා රුපියල් 92.35ක්. ඉතින් අපි බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබිය රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි වල රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාර් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔමාන් රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආයේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි කරන ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න පුළුවන්. ඉතින් අපේ channel එකත් දිගටම එකතු වෙලා හිටුත් විතරයි. ඉතින් අපේ channel එකත් දිගටම ආරාධනා කරනවා තවත් වීඩියෝ එකකින් හමු වෙනකම්. එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.